දැන් එකතු වෙලා ඉන්නවා කුසල් මෙන්ඩිස්. කුසල් මුලින්ම සුබ පතනවා අර්ධ ශතක 3ක් ලබා ගත්තා. ඔබගේ ෆෝම් එක ගැන කිව්වොත් හොඳ මැචුවර් ඉනිංස් 3ක් සෙල්ලම් කරේ. ඒ කන්සිස්ටන්සි එක ගැන පොඩ්ඩක් වචනයක් කිව්වොත්. ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද මම හිතන්නේ මැච් 3ක් විදිහට මම හිතන්නේ ෆස්ට් ටයිම් මම ඊසේ ඕල් තරඟයක ලබාගත්ත 53ක්. ඉතින් මම ටීම් එකට දෙන්න පුළුවන් උපරිම මම දෙන්න බලාපොරොත්තු වෙනවා. මම මේ ටෝර්නමන්ට් එකට සහභාගී වෙන්න ආවේ. ඉතින් මම මගේ පැත්තෙන් ගොඩක් සතුටු වෙනවා. ඉතින් අද කනගාටුයි පැතුම් එක්ක පැතුම කිව්වා ඉවරනම් ගහමු කියන එක. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි මගේ සෙන්චරිස් 3 ගැන. පතුම් ගැන වචනයක් කතා කරොත් කුසල් දිගින් දිගටම ඔය දෙදෙනා තමයි ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ගෙනාවේ. අද පැතුම්ගේ මේ ශතකය පල්ලෙගලේ සෙනග මැද්දේ ඒ ලබාගත් ශතකය විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවට එරෙහිව. ඇත්තටම ගොඩක් මම බෞද්ධ සතුටු වෙනවා. මොකද මම දකිනවා මගේ ඉස්සරහා යපුගේ වඩලා ඉන්නේ. ඉතින් මැච් දෙකක් खेलුණාට පස්සේ යාට කොච්චර ලකුණු ඕනද හංග එක මට පෙවුණා. ඉතින් නෝමලි පැතුම් කියන්නේ හાર્ඩ් වර්ක් කෙනෙක්. ඉතින් ඇත්තට මම එයාගෙන් ගොඩක් දෙයක් දැනගෙන තිනවා අද. මොකද මම ඩෙබියු කරාට පස්සේ සෑහෙන්න මෙයා හાર્ඩ් වර්ක් කරපු කෙනෙක්. ඉතින් මම ඇත්තටම මාත් එක්කත් එයා කතා කරලා දිනවා. ඉතින් මට පෙවුණා එයාගේ ඉරියව්වලෙන් ඇස් දෙකෙන් අද ලකුණු කොච්චරට ඕනද කියන එක. ඉතින් මට ලොකු විශ්වාසයක් තිබ්බා එයා ලකුණු ගහයි කියන එක. ඉතින් මම එයාට කිව්වේ දිගටම ස්ටාර්ට් එක ආපු වෙලාවේ අතරින් එපා දිගටම ගහන්න කියන එක. ඉතින් මොකද මගේ පැත්තේ මට ලකුණු අතරින් ගොඩක් වටිනවා අපේ ටීම් එකට රටට. මොකද පැතුම් අන්තිම අවුරුද්දේ ලකුණු දිගටම ලබා ගත්ත කෙනෙක්. ඉතින් තරඟ දෙකයි යා ඇත්තටම ෆේල් වුණේ. නැත්නම් දිගටම ලකුණු ලබා ගත්තා. ඇත්තටම පෞද්ගලික ගොඩක් සතුටුයි. මම බලන් ඉන්න ගොඩක් ආසෙන් බලන් හිටියේ. මම අනිත් පැත්තටලා බැට් කරද්දි. ඉතින් පැතුම් ගැන මට කියන්න තියෙන ඉතින් ඉස්සරහටත් එයාගේ තව සත්‍යාර්ථ මේ සීව බලාපොරොත්තු වෙන කියන එක තමයි.